Hello guys, welcome to my channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද බලමුද මම අද දවස කොහොමද ගත කළේ කියලා. මුලින්ම ඉතින් මම channel ටික අරගත්තා. ඔයාලා දන්නවනේ ඉතින් උදෑසන හිරු එළිය ගොඩක් හොඳයි කියන එක. ඊට පස්සේ ඉතින් මම ගියේ මගේ ඇඳ හදන්න. අපි ඉතින් දවස පටන් ගන්න කලින් අපි නිතියගෙන හිටපු දේවල් ඒ හැමදේම මස් කරන්න එපා. අපි පුරුද්දක් විදියට හැමෝම තියාගන්න ඕන උදේම නැගිට්ටාම Taman නිදාගත්තු ඇඳ ඒ හැමදේම පිළිවෙලට ලස්සනට හදන්න. ඉස්කෝලේ යන කාලේ නම් ඉතින් මම ওই දේවල් කරේ නැහැ. උදේම නැගිට්ටා ඊට පස්සේ ඇඳෙන් නැගිටලා ගිහිල්ලා මූණ හොදගෙන ඉස්කෝලේ ගියා. අම්මා තමයි ඇඳ හදන්නේ. දැන් ඉතින් එහෙම නැහැ. දැන් ඉතින් මම තමයි මේ ඇඳ හදාගන්නේ. දැක්කද ඔයාලා අපේ පූසත් ඇඳට උදේ පාන්දරම ඇඳ අස්කර කරෙtti. ඊළඟට ඉතින් මම කළේ පාඩම් කරන්න ගිය එක. ඔයාලා දන්නවද ඉස්සර ඉස්කෝලේ යන කාලේ මං හිතන් හිටියේ ඉස්කෝලේ යන කාලේ විතරයි අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න දෙයක් නැහැ. ජොබ් එකක් කරන්න විතරයි තියෙන්නේ කියලා. ඒත් එහෙම නැහැ. අපි ඉස්කෝලේ ගිහින් ගුණාම අපිට තේරෙන අපි තව ඉගෙන ගන්න ඕනේ. අපි ගොඩක් දේවල් කරන්න ඕනේ කියලා. දැන් මට තේරෙන විදිහට නම් අපේ මුළු ජීවිත කාලෙම අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් දැන් ඉතින් මට හම්බෙන හැම දෙයක්ම මම ඉතින් මේ තියෙන ඉතින් මගේ පුරුද්ද. මගේ ඉතින් ආස දේවල් ඒ අවුරුද්දේදී මම කරගන්න ඕනේ කියලා හිතන හැම දෙයක්ම මම මේ විෂන් බෝඩ් එකේ දාගෙන තියෙනවා. මේකත් තියෙන්නේ මම එදිනෙදා මගේ අතින් වෙන වියදම් ලියන පොත. ඒකත් මම පුරුද්දක් විදියට ගන්නවා. මම පුංචි දෙයක් ගත්ත දේ පවාම මේ පොතේ ලියනවා. ඒකෙන් ඇත්තටම මට ගොඩක් ඉතුරු කරන්න පුරුදු වෙලා තියෙන. ඒක ගැන ඔයාලා කැමති නම් මම ලොකු වීඩියෝ එකක් ඔයාලට ගෙනල්ලා දෙන්න. මේ තියෙන ඉතින් එදා දවසේ මට වෙච්ච වියදම් ටික මම ලියනවා. ඊළඟට මට තිබ්බා රෙදි වගේක් වේ නවන්න. ඒ රෙදි ටික ඉතින් මම නවන්න ගත්තා. කාමරේදී අපි ලස්සනට තියාගන්න එපා. ඊට පස්සේ රෙදි ටික නවලා ඒ ටික අල්මාරියට දාලා මම ඉතින් කාමරේ ලස්සනට තියාගත්තා. උදේවරු ওই විදියට ගත වෙලා දවල් ඉතින් අපි දවල්ට කාලා නාලා ඒ හැමදේම කරලා ඔන්න ඉතින් හවස් වරුවේ අපි තීරණය කරා අපි දේවාල යන්න. ඒක එක එක්කෙනාගේ වෙනස් විදිහක් වෙනවා. ඒ දේවල් වලින් එක එක ආශිර්වාද එක එක අයට හම්බෙලා තියෙනවා. එක එක අයගේ කැමැත්ත ඔන්න අපි ගියේ හැමෝම දන්න පන්සල. බලන්නකෝ ඔයාලත් ඒ පන්සල අඳුරනවද කියලා. මේක තියෙන්නේ කොස්සින්නේ. අපි ඒකේ තියෙන දේවාලෙට තමයි ගියේ. ඔන්න ඉතින් අපි දෙන්නයි අපේ අම්මයි අපි කට්ටිය ගියා දේවාලෙට. එයාගෙත් අලුතෙන් බයිසිකලයක් අරන් තිබ්බා. ඒකටත් බාරයක් වෙලා අපේ බාර අලුත් කරන්න ඉතින් අපි ගියා. ඊට පස්සේ අපි දෙන්නේ දේවල් වලට පුදාගෙන ඒ හැමදේම කරලා අපි දෙන්න ගෙදර ආවා. ඊට පස්සේ ආයෙත් තියංග සෝදගෙන හැමදේම කරගෙන ආයෙත් ආවා ඉතින් පාඩම් කරන්න. ඒ වෙලාවෙදී ඉතින් මට එදා උපන්දිනේට අපේ නංගි දීපු ටැග් මට මේවා කරන්න හිතුණා. ඊට පස්සේ බලන්නකො ඉතින් ඒකේ ලස්සන. ඊට පස්සේ දැන් මම පාඩම් කරද්දි දැන් ඒ ලයිට් එකත් පත්තු වෙනවා. ඒ දේ ඉතින් මේවා කරලා තියෙනවා. බලන්නකො ලයිට් නිවුවම තියෙන ලස්සන මගේ කාමරේට රැට අර නිකම් අමුතුම ලස්සනක් ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඔයාලටත් ඒ දේ මම හිතනවා ඔයාලත් ඒකට ආස වෙයි කියලා.